හෝමෝන් දෙයක් කිව්වා GIP GLP-1 කියලා ඉන්ක්‍රෙටිනෝම. ඒ වල එක ඇක්ෂන් එකක් තමයි ඔළුවට පණිවිඩය දෙනවා. දැන් කෑව ඇති කියන ඇක්ෂන් එක දෙන එක. ඒකෙන් අපි කන ප්‍රමාණය ටිකක් කන එක නවතිනවා. කන එක අඩු වෙනවා. ඊට අමතරව තව හෝමෝන් ගණනාවක් තියෙනවා. අපේ ඇපිටයිට් එක සප්‍රෙස් කරන. ඒ කියන්නේ අපේ ආහාර ගන්න තියෙන ආසාව කන්න පටන් ගත්තන් පස්සේ කාම නවත්තන්න නැතුම කන්න තියෙන ආසාව අඩු කරන හෝමෝන ගණනාවක් තියෙනවා. ඔක්කොම 8ක් තියෙනවා. මම 8 නම් කියන්නේ නැහැ. 8ක් තියෙනවා. එතකොට එකක් තමයි ඇත්තටම මේ ගාක් ප්‍රසිද්ධ එකක් තමයි ලෙප්ටින් කියන හෝමෝනේ අපේ ඇපිටයිට් සප්‍රෙස් කරන. ඒ හෝමෝන 8ටම අපේ මොලේ තියෙනවා මේ certain areas අපි hedonic areas කියලා දෙන ඒ areas ටික සහ ඒ අර හෝමෝන වැඩ කරන areas තියෙනවා අපේ hypothalamus කියලා. ඒව ඔක්කොම අර හෝමෝන වලට resistant වෙනවා. අහන්න නැති වෙනවා. ඒකට කන්න පටන් ගත්ත එක්කන කන්න නවත්තන්න හරි අමාරුයි අර හෝමෝන අහන්නේ නැහැ. ඉතින් ඒකට ඒගොල්ලන්ගේ මේ පෙරේතකම නෙමෙයි මේ ප්‍රශ්නේ. මේ ඇත්තටම මේ අපි හිතනවා දැන් මේ සමහර කට්ටිය කන්න ගත්තම නවත්තන්න කනෝනේ ගොඩාක්. ඔව් ගොඩාක් කනවා. දැන් දියවැඩියා රෝගීන්ගේ අර මොලේ ඒ වෙනස්කම් වෙලා කියලා හොයාගෙන තියෙනවා. ඒගොල්ලන්ට වැඩිපුර කන්න පුළුවන්. වැඩිපුර කන්න පුළුවන් කන එක නවත්තන්නත් බැරි ප්‍රශ්නේ එනවා.